Alright, all the Sri Lankans in the UK, I believe you are ready. ඔබ සූදානම් මතයි මා සිතනවා ආක්‍රමණයට සූදානම් රාවණා කණ්ඩායමක්. ඉතින් මේ රාවණා කෙරුවාව තුන්වෙනි වතාවටයි සිද්ධ වෙන්නේ. ආක්‍රමණ වගේම පරණ වයස ඇති දෙයක් තමයි රාවණා කෙරුවාව. අපි හැමදාම මේක කළා. ඒ හින්දා හැමදාම ඒ තුන් වතාවෙම අපි ආව එකම තැනකට SL Street Food. ට්‍රෙවෝ අයියා වෙනද වගේම ආගන්තුක සත්කාර සියල්ලම දෙන ගමන් ඔයාව හම්බෙනවා මට. මං කැමතියි වෙනද වගේම ඔයාගෙන් පටන් ගන්න. SL Street Food. ඇයි මේ වැඩේට උදව් කරන්නේ? රාවණා පටන් ගත්ත දවසේ ඉඳන්ම ශ්‍රී ලංකා ස්ට්‍රීට් ෆුඩ් අපි එක ෆැමිලි එකක් විදිහට දැන් මේ ආපු ගමන ගැන ඇත්තටම ආඩම්බරයි. ඉතින් ඒගොල්ලෝන්ගේ තියෙන ක්වොලිටි එකත් එක්ක අපි දිගටම වැඩ කරන්න කැමතියි. ඉතින් ඒක නිසා තමයි අපි මේ පාරත් රාවණා ඉවෙන්ට් ටීම් එකට එකතු වෙලා මේ වැඩේ සාර්ථකව කරගන්න අපි එකට එකතු වුණේ. ඉතින් ඒ තමයි ආදරණීය ට්‍රෙවෝ අයියා. ඉතින් හැමදාම කොවෙන්ට්‍රි වලට ආවොත් කෑම රස බලන්න ඕන තැනක් තමයි මෙතන. ඒ වගේමයි ඔයා කඩවල් දැන් දෙක තුනක්ම තියෙනවා. ඒ වගේම රටෙන් පිටත් තියෙනවා. ඉතින් මේ සියලු දේ කරන්නට ඔයාට හයිය, හත්තිය, ධෛර්යය ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ආක්‍රමණයේදී අපි අනිවාර්යෙන් හම්බෙමු. අනිවාර්යෙන්ම. බොහොම ස්තුතියි. thank you. දැන් රාවණා කෙරුවාම එහෙම ඉවර වෙන්නේ නැහැ UK. ඒ හින්දා ඔබ එන්නට ඕනේ මාත් එක්ක වෙනද වගේම. දැන් මෙතන අද දවසේ විශාල පිරිසක් ඉන්නවා. වෙනද මෙච්චර පිරිසක් නැහැ. එතකොට මුල ඉඳන්ම කට්ටිය හඳුන්වා දෙනවාට වඩා මම ඒ අයට කියන්නම් නම කියලා පටන් ගන්න කියලා. රාවණා කෙරුවාම අරමන්නේ එහෙම. මම අසන්න ඒවා දන්නවනේ. අපි මේ ලෝක දන්නවා. මමයි ක්‍රිස්ටි තමයි රාවණා එක පටන් ගත්තේ. දැන් තමයි අපිට පොඩ්ඩක් සපෝට් එක තියෙනවා. අපේ SL Street Food අපි පටන් ගත්තේ මුලින් ඉඳන්ම අපිත් එක්ක හිටියා ඒගොල්ලෝ. සන්තෝෂයි අපේ මේ තුන්වෙනි මේ රාවණා කිරුවාව අපි දිහා කටට chance එක දෙමු කතා බහ කරගෙන යන්නේ. අනිවාර්යයෙන්. ඉතින් දැන් සංගීත කණ්ඩායම ලංකාවේ ජනප්‍රියම සංගීත කණ්ඩායම තුන් වතාවක් ඇවටා සංගීත කණ්ඩායම වෙනවා. ඉතා ඉක්මනින් මේ හැම දෙනාගේම නම් ටික අපි අඳුරා ගන්නවා. Benjamin ඇවටා සංගීත කණ්ඩායමේ drums වල කියලා. I think Sajid ada band dia percussionist. Hi, I'm Shehan. I'm bassist and sing. Mama Chandra Leerachi Urduati Moon. I think my tane Vinasana Lasana Penny Avata Sangha Kanyavateka Amelia Virgantria Mama Ditotena. Think I'm a Venas Lasana water, maybe Viscar Gandipa. I'm only talking about mothering other actor of the ticket to again. Kohe kotanaka tane vido apata lokaya api ape malova tana genmasinaya sabayasinaya එස්හිලේ සභාගන්ට අපි ආක්‍රමණයේ ප්‍රසංගයට අපි මේනකොට ඇවිල්ලා තියෙන්නේ මැන්චෙස්ටර් වල මේ ප්‍රසංගය පැවැත්වෙනවා දිවිනේ ජනප්‍රියතම සංගීත කණ්ඩායමක් ඇවට අපි ඇවිල්ලා ඉන්න ඒ ඔක්කොම ගැන ඔබට ආරාධනා කරනවා ඔබට දැනෙවි හෙට අපිත් එක්ක එකතු වුණාම ශ්‍රී ලංකාවේම ඉන්නවා වගේ අපි ශ්‍රී ලංකාවේ සහෝදරයෙකුට ආරාධනා කරනවා අපිත් එක්ක එකතු වෙන්න කියලා මගේ අරින්න එපා මේක මේ තුන්වෙනි වරට මම හිතන්නේ අපේ රාවණා ටීම් එක මේ ප්‍රසංගය සංවිධානය කරන්නේ ඔබට ආරාධනා කරනවා ලස්සන ප්‍රසංග බලන්න අපිත් එක්ක එන්න කියලා ජය වේවා අපි හෙට මුණ ගැහෙමු ජය වේවා. Hi, ඉතින් මම අමීලියා විජේසූරිය. අපේ බෑන්ඩ් එකේ ෆීමේල් සිංගර්. ඉතින් මට කියන්න තියෙන අනිවාර්යයෙන්ම එන්න ෂෝ එක බලන්න මිස් කරන්න එපා. අපි සුපිරි ෆන් එකක් ගමු. Hello everyone, මම තේජාන්. ඉතින් අපේ බෑන්ඩ් එකේ මම ප්‍රසන්ට් කරලා තියෙන TJ හැටියට. ඉතින් TJ ගොඩක් කැමති පිටරටවල වලින් හැමෝත් එක්කම ආදරේ බෙදා ගන්න. ඉතින් අපේ බෑන්ඩ් එක ඇවිල්ලා ඉන්නවා UK වලට මැන්චෙස්ටර් වලට විශේෂයෙන් ආරාධනා කරනවා හැමෝටම එන්න අපිව බලන්න.
ඉතින් අපේ ආදරණීය ඔයාලගේ හදවත් දිනාගත්තු ආදරණීය ආර්ට්ස්ලා දෙන්න ඉන්නවා. ඉතින් චන්දන අයියා සමග මේ වෙලියත් මාස්ටර් ඉන්නවා. ඉතින් එන්න අපට අපි හොඳ සෙෂන් එකක් දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ආදරේ කතා කරමු, බෙදාගමු. UK we are ready. we are ready. Okay. Hi, මම රෂීද් පෙරේරා, මම ගිටාරිස්ට්. ඉතින් හෙට හැමෝටම ඉන්න කියලා ආරාධනා කරනවා. සෙට් එක. Hi, මම නිරන්ද Eric Land keyboard. Every band is Hello, මම සංජේ. මම යාට බෑන්ඩ් එකේ සවුන්ඩ් ඉංජිනේර්. ඉතින් බෑන්ඩ් එකේ සත්‍යයි මගේ සත්‍යයි කොහොමද කියලා බලන්න අනිවාර්යයෙන් හෙට එකතු වෙන්න කියලා ආරාධනා කරනවා. Hi, I'm Christy. Ravana group එකේ Ravana කෙරුවාව දැකලා තිබුණාට සමහර කට්ටිය අපි දන්නේ නැහැ. ඉතින් ආදරණීය ආක්‍රමණය සමග එක්කවෙන්න මේ ලයිව් එක ඒකේ තවදුරටත් රැඳී සිටිනවා. ක්‍රිස්ටියානිය විතරයි ඇත්තටම කිව්වේ රැඳී ඉන්න කියලා. මේ කතා කරපු විදිහට ආයි කතා කරන එකක් නෑ කියලා හිතෙන්නේ නැති යුකේ නෑ. රාවණා කෙරුවාම ඊට එහා යන දෙයක් අපි පොඩ්ඩක් වෙලා අරගෙන මේ චරිත එක්ක කතා කරන්න මේ කාලේ පාවිච්චි කරනවා. ඒ හින්දා මං හිතනවා මේක පටන් ගන්නට හොඳම තැන ආයිවතාව ක්‍රිස්ටියානියගෙම තමයි. ආක්‍රමණය ක්‍රිස්ටියානිය එයාගෙන් තමයි මේ ප්‍රශ්නේ අහලා පටන් ගන්න ඕනේ. ආක්‍රමණයේ වෙනසක් වෙනවනේ. අපි වෙනසක් ගැන කතා කරා. මේක අමතක නොකර කරන්න ඕන දෙයක් කියලා ටිකට් එක ගන්න කියලා අපි කිව්වා. ඇයි මේ පාර ආක්‍රමණය වෙනස් වෙන්නේ? කලින් වතාවට වඩා. ආක්‍රමණය ඇත්තටම ආක්‍රමණයේ දොරටුව විතර වෙන්නේ 2024යි. අපේ පොඩක් 2024 පැත්තට ගියාම අවුරුදු 20ක් අපේ ජෙනරේෂන් එකේ සංගීතයේ සැපෙලු සෙන්ටිග්‍රේඩ්ස්ලා ෆස්ට් ටයිම් UK වලට අපි ගේන්නට පුළුවන් වුණා. ඒ වගේම 2025 හදවතේ ගායකයන් චාමර වීරසිංහව ෆස්ට් ටයිම් UK වලට ගේන්නත් අපිට මේ හැකියාව ලැබුණා. ඒ වගේම මේ අවුරුද්දේ එතනින් එහාට ගිහිල්ලා දිවයිනේ most popular band award එක 2024 සහ 2025 ගත්ත මේ young energetic avatar band එකක් අපිට ගෙන ගන්න පුළුවන් වෙලා මේ වෙලාවේ තියෙනවා. ඒ වගේම අපේ legends-ලා දෙන්න අපි හැමෝම ආදරය කරන පොඩි කාලේ ඉඳන්ම මේ සින්දුවරට හැඩ ගැවුණු අපේ ආදරණීය චන්දන ලීලාරාජ්‍යය සහ අපේ legend එලියද මාස්ටරු මේ ආක්‍රමණයට එක්ව වෙලා ඉන්නවා. ඉතින් එතනින් එහාට ගිහිල්ලා ඔයාලා හැමෝම දන්නවා සාමාන්‍යයෙන් දැන් UK වල events ගත්තම හැම ඕගනයිසර් කෙනෙක්ම ඒ event එක ඇත්තටම සක්සස් කරගන්න මහා වෙනසක් දරනවා. ඉතින් රාවණ ටීම් එකක් ඇතුළේ අපිත් එහෙමයි. නමුත් ඒ හැමෝටම වඩා අලුත් දෙයක් හැම වෙලාවෙම අපි කරන්න උත්සාහ කරනවා. ඉතින් මේ සැරේ අපි ඒකට plan කරලා තියෙන්නේ අපේ production එක ගොඩක්ම ඒ කියන්නේ LED balls ඒ වගේ එකත් එක්ක මේ young energetic band එකේ තියෙන ඒ කලර් එක බලන්න අනිවාර්යෙන් ඔයාලා හැම දිනකටම එන්න කියලා ආරාධනා කරනවා. ඒ වගේම මේ show එක ආක්‍රමණය හැම show එකක් වගේම කියලා හිතලා මග අරගන්න එපා. මේකේ එතනින් එහාට ගිය දෙයක් ඔයාලට අනිවාර්යෙන් මෙතනින් මේ වෙන ගන්න පුළුවන් කියන එක මම කියන්නේ. මගේ හිතන්නේ හොඳ ආරම්භයක්. හැබැයි වැඩි වෙලා ගන්නෙ නැහැ අපි. මේ කතාව ඇතුලේ අපේ හැඟීම් එක්ක කරන ගනුදෙනුවක් මේ ආක්‍රමණ කියන්නේ. ලංකාව කිලෝමීටර් 432ක් දිග 224ක් පළල පුංචි රටක්. හැබැයි එංගලන්තේ ඉන්න අපිට සමහරක් වෙලාවට ගව් ගානක් දුරින් හිටියත් ලංකාවේ සංඛ්‍යාත වලට ලං වෙන්න පුළුවන් නම් කියලා හිතනවා. වීසා ප්‍රශ්න තියෙන, ඒ වගේම ජීවිතය අරගල කරන මිනිස්සුන්ගේ පිරිච්ච රටක් වෙන්නත් එංගලන්තයට පුළුවන්. හැබැයි හැම මොහොතකම සංගීතය අපිව නිවනවා. මම එහෙම කියන්නේ පුංචි කාලේ එක ගීතයක් තියෙනවා එතනින් තමයි මේක අරඹන්න ඕන කියලා මට හිතෙනවා. ඒ තමයි පුංචි කාලේ තාත්තා එක්ක යනකොට ආදරණීය එංගලන්තයේ මම හැමදාම එක ගීතයක් ආයි කැසට් පටියක් දාලා ඇහුවා. ඒ ගීතය තමයි සුවඳ තියා මා ළඟ. ඉතින් ඔය ගීතය අහනකොට ඒක අපේ පුංචි කාලෙත් එක්ක බද්ධ වෙනවා. පුංචි කාලේට යන්න බෑ. හැබැයි එදා මේ ගීතය කියපු ගායකයා මගේ මේ පැත්තේ ඉන්නවා. ඉතින් ආදරණීය චන්දන ලියනාරච්චි නම් වූ චරිතය මට හිතෙනවා චන්දන අයියේ ඔයා වයසට යන්නේ නැහැ කියලා. ඔයා වයසට යන්නේ නැහැ. එන්න තරුණ වෙනවා ඔයාගේ හඬත් ඔයාගේ ගීතත්. ඉතින් එංගලන්තයේ වාසනාවන්තයි ඔයාව දකින්න.
තුන්වෙනි වතාවට එන්නේ එංගලන්තයට. 2023 අන්තිමට ආවා. ඉතින් මේක විශේෂයි අතර මම මේ ටූර් එක. ඒවට සංගීත කණ්ඩායම ඒකට යද්ද ප්‍රථම වතාවට. ඉතින් මම හිතන්නේ බොහෝ සතුටින් ගාව ගමනක්. ඉතින් විශේෂයෙන්ම මම හිතන්නේ 2023 දී මගේ මම අප ෂෝ එක බලන්න ආරංචි වුණා. ඊට පස්සේ ගොඩක් රසිකයෝ මිස් වුණා ඒ ෂෝ එක කියලා තිබුණා. ඉතින් මම ඒ හැමෝටම ආරාධනා කරනවා මේ ප්‍රසංගය බලන්න ඉන්න කියලා. ඒ ආරාධනාව කොහොමද අහක දාන්නේ? එතකොට අර ඇවටා සංගීත කණ්ඩායම හැමතිස්සෙම කතා කරන චරිතයනේ ටීජේ. ඒකින්ද මම ටීජේගෙන් මේ ප්‍රශ්නේ අහන්න ඕනයි කියලා හිතනවා. ඒ තමයි එංගලන්තේ එක එක පරම්පරාවල් ඉන්නවා. අපි කියනවා මිලේනියල්ස්ලා කියලා, Gen Y, Gen Z, ඒ වගේම Gen Alpha. දැන් ඔය හැම කෙනාටම කතාවක් මේක ඇතුලේ තියෙනවා. යුගයන් ගණනක් මේක ඇතුලේ තෙරපෙනවා. එතකොට තරුණ පරම්පරාවේ ඇල්ෆා ජෙනරේෂන් එකටත් කතා කරන පරම්පරාව තමයි මම හිතන විදිහට මේ සංගීත කණ්ඩායම TJ. එතකොට ඇවටා සංගීත කණ්ඩායම බලන්න එන උන්චි දරුවන්ට යෞවනයන්ට යම් දවසක සංගීත කණ්ඩායමක් පටන් ගන්න ඕගොල්ලෝ මොටිවේෂන් එකක් එකතු කරනවා එදාට. එහෙම තරුණියෙක්ට ඕගොල්ලෝ දිහා බලන අය ඕගොල්ලෝ දෙන පණිවිඩය මොකක්ද? ඔව් හොඳ ආරම්භයක් ගත්තේ. ඉතින් මේමයි අපි සංගීත කණ්ඩායමක් වුණාම ඇත්තටම මියුසික්ම ફોකස් කරගෙන ගොඩක් සංගීත කණ්ඩායම් හැදෙනවා. ඉතින් ඒ වුණාට ඇත්තටම අපි අපේ ටැක්ම තියෙන්නේ ඇත්තටම අපේ බෑන්ඩ් ෆවුන්ඩර් මම යාමතක් කරන්න ඕන ආදරේ චතුරංග විතානගේ එයාගේ ගයිඩ්ලයින්ස් අනුව තමයි අපි මේ වැඩ කරන්නේ. ඉතින් එයා බලන්නේ කොයි විදිහට බාල මහලු ඒ කියන්නේ වයස් ભેදකින් තොරව හැමෝටම රස විඳින්න පුළුවන් සංගීත සංකල්පයක් ගොඩනගන්න. ඉතින් හැම වෙලේම අපි ගොඩක් කරලා ප්‍රැක්ටිස් කරනවා. ඉතින් මම කියන්නේ අපි මේ යන් ජෙනරේෂන් එකට ඇත්තටම අමිලිය මම හැම වෙලේම අපි බලන්නේ බලන ප්‍රේක්ෂකයට දෙයක් දෙන්න. ඒ කියන්නේ අපේ ප්ලේයර්ස්ලා වුණත් ඒගොල්ලෝ හදන්නේ ඒගොල්ලන්ගේම කල එකක්. ඒ කියන්නේ ඒගොල්ලන්ගේ වැඩ ටික ඒගොල්ලන්ගේ මට්ටමෙන් සහ ඒගොල්ලන්ගේ කැපවීම පෙන්වන්න හැම වෙලේම. ඉතින් මම කැමති අපිව ඒ කියන්නේ සිංගර්ස්ලා හැටියට නෙමෙයි පර්ෆෝමින් ආටිස්ට්ලා හැටියට අපි හඳුන්වනවා නේද අමිලිය? ඉතින් ඒ වගේම අපි අපේ උපරිමය කරනවා. ඒ කියන්නේ අපි දෙන මුදලවත් ඒ කියන්නේ ඒව ගැන හිතාගෙන නෙමෙයි වැඩ කරන්නේ. අපට කියන්නේ ඒකයි වෙච්චර කෙටි කාලෙකින් අවුරුදු 3ක් වගේ කාලෙකින් ලංකාවේ ජනප්‍රිය සංගීත කණ්ඩායම් පිළිපිට අවුරුදු 2ක් බොහොම නිහතමානී සතුටකින් කියන්නේ. ඉතින් හැම කණ්ඩායමක්ම ලංකාවේ මියුසික් ක්ෂේත්‍රයේ හැමෝම දක්ෂයි. ඉතින් ඒගොල්ලන්ම ආදරේ මතක් කරනවා. අපේ කෝස්ටික් වාදන ඒ කියන්නේ සංගීත ක්ෂේත්‍රයේ ගොඩක් අද ජනප්‍රිය බෑන්ඩ්ස් ඉන්නවා. ඉතින් ඒ අතර අපිත් ඉන්නවා. ඉතින් හැමෝම දක්ෂයි. හැමෝම බලන්නේ තමන්ගේ ටැලන්ට්ස් පේනන්න. ඉතින් අපිට හොඳ ඒ කියන්නේ අපිට හොඳ නායකත්වයක් හම් වෙලා තියෙනවා සහ හොඳ මැනේජ්මන්ට් ක්‍රූ එකක් ඉන්නවා. අපිත් එක්ක අතරමැදගත්තු හොඳ සවුන්ඩ් ක්‍රූ එකක් ඉන්නවා. අපේ ඉන්ජිනියර් ඉන්නවා. ඉතින් අපි ලොකු බොන්ඩ් එකක් එක්ක මේ ගමන යන නිසා අපි වැටෙන්න තියෙන අවකාශය ගොඩක් අඩුයි. අපි අප්ඩේට් වෙමි දවස් ගානේ ස්ටෙප් බයි ස්ටෙප් අපි ඉහළට යනවා. ඉතින් ඒක ගොඩක් සතුටුයි මට. ඉතින් මම කියන්නේ දැන් අපේ අලුතෙන් එන ශේෂ්ත්‍ර වෙන කට්ටියට සමාවෙන් මම ටිකක් වැඩිපුර කතා කරනවාට. ඉතින් ඒගොල්ලන්ට ඉස්සෙල්ලා මම කියන්නේ තමන් ඉන්න ශේෂ්ත්‍රය හෝ විෂය මනා ලෙස දැනගන්න. ඉගෙන ගන්න. ඉගෙනගෙන ඊට පස්සේ එතනින් එහාට වෙන දේවල්, ඒ කියන්නේ අලුත් දේවල් හොයාගෙන යන්න ඕන, අත්හදා බැලීම් කරන්න ඕන අපි. ඉතින් එක්ස්පීරියන්ස් එක අනිවාර්යයෙන් වැදගත්. බට් අපි හැමදේම අත්හදා බලන්න ඕනේ. ඒකෙන් තමයි අපි දෙයක් ඉගෙන ගන්න. ඉතින් තමන්ගේ විෂය, තමන්ගේ සබ්ජෙක්ට් එක හොඳට ඉගෙන ගන්න. මම ලොකු කෙනෙක් නෙමෙයි මම මේ දේවල් කියන්නේ. මමත් ගොඩක් දේවල් ඉගෙන ගන්න එක්කෙනෙක් තමයි. ඉතින් ඉගෙනගෙන තමයි අපි අපේ ශේෂ්ත්‍රය දියුණු කරනවා. ඒක තමයි මගේ අයිඩියා එක. Thank you. එතකොට මේක ප්‍රාසංගික අත්දැකීමකින් එහා ගියපු දෙයක් අපේ හැම පරම්පරාවකම කියලා කියන්න පුළුවන්. දැන් එතකොට ඇවටා සංගීතය ගැන කතා කරනකොට අමතක කරන්නම බැරි හඬක් කියනවා. I think this is addressing all the generations in the UK. And if you belong to millennials, if you belong to Gen Z, Y or Alpha, doesn't matter. Make sure that you open the door, buy the ticket, come and enjoy the show. There is a reason, because there are multiple generations that be there on the floor on that day. Now, one of the key iconic people that you love to see would be Amelia, and she's here today with the Avatar Band. Amelia, tell me,
how ready are you to perform with this amazing band for the first time in the UK? Yes, so I would really love to remind that this is the first time, even I'm here the first time to London, UK. And Avatar Band is ready with the new session to the 3 concert here. So we are ready to give a blast and yeah, we're ready to give a fun night for you all. While you're on the mic, I have another question for you. Because some people actually ask this question, is it going to be just hearty songs or do we have enough space to dance as well? Will you give us the rhythm to dance? Do we have that opportunity? Oh yes, well, we just don't give like one type of music. We have a lot of types of music, which especially we used to sing and used to perform for you guys to enjoy. So yes, you can enjoy, you can have dance, or if you want to listen, you can listen. You can do whatever you can do, like you can enjoy the whole time, the session. Amazing. Thank you very much. ඒ වගේම අපි කියනවනේ කියමනක් තියෙනවා වයින් වගේ කියලා. වයින් පරණ වෙන්න රහයි. ඉතින් එහෙම කියලා මගේ මේ එහා පැත්තේ ඉන්න ආදරණීය චරිතය තමයි සේනානායක වීරලැබ්දියා. යුග ගණනාවකට මතක හිටින ගීත දීලා අද එතුමන්ගේ හඬ සංඛ්‍යාත තෙරපෙන්නේ මේ නව පරපුරේ සංගීත සංඛ්‍යාත එක්ක. ඒකට සූදානම කොහොමද සර්? ඇත්තටම මට මගේ මම වයස උදේට මම ඉදිරියට යනවා. අපි ඉස්සරහටයි වයසටයි යන්නේ නවත්තන්න බෑ. මම හිතුවා මේ වයසකනකොට මට මේ ගීත ශාස්ත්‍රීය අයින්දේ කියලා නමුත් නෑ. මට එහෙම නෙවෙයි මගේ සහෝදර රසිකයින් අද මේ එංගලන්තේ ඉන්න හැම රසිකයින් මම හිතනවා හිට අපි උබරන්නේ කියලා විශ්වාසයි. ඒ රසිකයන් දුන්න ජවය හා බලයේ ශක්තිය අනුව මට මුණ ගැහුණා මෑත කාලේදී සංගීත කණ්ඩායම ඇවට සංගීත කණ්ඩායම චතුරංග ප්‍රමුඛ නැවත සංගීත කණ්ඩායම අපේ කොල්ලු හරි ආදරෙයි හරිම ගීතයේ තියෙන රසය වැඩි දියුණු කරලා වුන් අද අපි කවුරුත් ප්ලේ කරනකොට ඒක විදිහක් නෙමෙයි වෙලෙම හැන්නේ නමුත් ගීතයේ රසය වෙනස් කරලා සංගීතය හරහා වුන් ධනි කරනවා සහෝදර රසිකයන්ට ඕල් මම ආරාධනා කරනවා අපේ ශ්‍රී ලාංකික සහෝදර රසිකයන්ට ඒ රසය විඳින්න හෙට මේ ප්‍රසංගයට එන්නේ කියලා රාවණ සංගීත අපේ ටීම් එකේ මේ ප්‍රසංගයේ සංවිධානය කරනකොට අපි ගුවන් තොටුපළට ආපු තනියදලා මේ වෙනකන් අපිට සත්කාර සම්මාන හැම දෙයක්ම කරා කිසිම අඩුවක් නැතුව ඒ කියන්නේ අපේ විශ්වාසයි වුන් හරි දේ හරියට කරනවා මේවතයි මම හිතන්නේ තුන්වෙනි වතාවට මම හිතන්නේ අපි හඳවන්නේ ඒගොල්ලෝ ඉතා ආදරෙන් භක්තියෙන් ගෞරවයෙන් මේ අපි ශ්‍රී ලාංකික සහෝදර රසික ඔබට මේ තිලින කරන්න හදන ලස්සන ප්‍රසංගය මේක කරගන්න එපා ඔබට ශ්‍රී ලංකාවේ ඉන්නා වගේ දැනෙවි අපි කවුරුත් එකට අපි ලාංකිකයන් හැටියට ඔබ දැනෙවි රස විඳින්න ලබන්නට අපට ආරාධනා කරන අපිත් එක්ක ඉන්නේ කියලා විශේෂයෙන්ම කියන්න ඕනේ අපට සංගීතයට ඔබ රස විඳින්න මේ ප්‍රසංගය බලන්න ආවොත් මම නිදාට ඔබට දැනෙවි සංගීතයේ තියෙන වෙනස සහ රසය ඒක විඳින්න එන්න කියලා ආරාධනා කරනවා මගේ ගෞරවනීය ස්තුතිය රාවණ අපේ ටීම් එකට අපි කැඳවුවට මම හිතුවා මට ආපහු එංගලන්තෙට එන්න බැරි මම කැඳවුවට ගොඩක් ඉස්සුතුයි මම විතරක් නෑ අපේ ටීම් එක යන්නේ දැන් අපි එක ටීම් එකක් මේ ඉන්නේ නමලා තියෙනවා නේ අපි ලස්සන ගීතයක් අනුරාග එකේ එන්න කියලා ආරාධනා කරනවා අපි ඒකට මුණ ගැහමු ඔබ මේ ප්‍රසංගය හැරියොත් ඔබට අනිත්‍යගේ රස විඳලා ඒගොල්ලෝ කියනකොට ඔබට දුකක් නැනේවි එහෙනම් දුක තද කරන මහමෙලතරම් මට ඉන්න බෑ ඔබ නැති වුණා අපි හමුුණත් ඉඳ හිට යලිත් එක් වෙන්න බෑ කවදාකවත් එක් වෙන්න බැරි නෑ හෙට આવොත් අපිත් එක් වෙන්න උලන් ලස්සන ප්‍රසංගයක් වань ගෞරවනීය ආරාධනාව අපි ශ්‍රී ලාංකික සහෝදරවරුන්ට අපි හෙට මුණ ගැහුවා ජය වේවා ඔබට මතක නම් මේ කයිබාරුව ඇතුලේ මේ කෙරුවාව ඇතුලේ මම හිතන්නේ හොඳටම කරේ සර් තමයි. හොඳම පණිවිඩය දෙන්න ඕන තැනට හරියටම ටක්කෙට දෙනවා කියන්නේ ටක්කෙටම පණිවිඩය දුන්නා. හැබැයි එහා පැත්තේ ඉන්නවා පුංචි චරිතයක් මේ අපේ අසන්ත අයියා. අසන්ත අයියා ඔයා ඉතා ඉක්මනින් මට මතක් කරන්නට ඕනේ එදා දවසේ එන අයට හැමදාම අපි රැෆල් ටිකට් එකක් දීලා ඒ රැෆල් ටිකට් එකෙන් තෑගි ටිකක් දුන්නා. ඒකත් අපි ආදරයෙන් කරපු දෙයක්. ඒ ටික ඉතා ඉක්මනින් මතක් කරන්න ඕන. ඒ වගේම අපි ගේට්ටු වරින වෙලාව, වැඩේ පටන් ගන්න වෙලාව ඒව සැකෙමින් අපි කියමු.
අවස්තරද අපි මේ පාර ලන්ඩන් මැන්චෙස්ටර් දෙකටම ෆස්ට් සෙකන්ඩ් ප්‍රයිස් එකට මික්සරයක් දෙන්න බලාපොරොත්තු වෙනවා. කියන්නේ ස්පීකරෝගේ ස්පීකරයක්. ඒ වගේම තර්ඩ් ප්‍රයිස් එකට අපි දෙනවා iPad එකක්. ඒ වගේම තව අපිට වවුචර්ස් දෙකක් තියෙනවා. ඔයාලට ඒව බලා ගන්න පුළුවන් එතන ආපුවම. ඒ වගේම අපි කියන්න ඕන මේ ගොඩක් කට්ටියගේ ඉල්ලීම මත අපි අපේ ප්‍රසංගය 6 මාරට ස්ටාර්ට් කරන්න පටන් ගන්නවා. මොකද මේ ගේට්ස් ඕපන් කරනවා 5:45. ගොඩක් කට්ටිය මොකද වැඩ ඉවර වෙලා එන්න අමාරු හින්දා අපි රික්වෙස්ට් එකක් දුන්නා වෙලාසලින් පටන් ගන්න එපා මේ වෙලාවට පටන් ගන්න කියලා. ඒක හින්දා අපි ෂෝ එක පටන් ගන්නේ 6:30. ඒක තමයි ආරම්භ හැමෝටම ලන්ඩන් මැන්චෙස්ටර් ආක්‍රමණ රේඩියෝ වල ඉන්නේ. හරි. දැන් එතකොට මේ තව මේ දැන් මට මෙහෙම අතින් මෙහෙම කරලා කියනවා නෑ නෑ තව මොකක් හරි අමතක වෙලා තියෙනවා. මතක කරන තරම් ආදරණීය UK මේක. ඒ හින්දා ක්‍රිස්ටියයි ඔයාට මම ඉතා ඉක්මනින් මේ මයික්‍රොෆෝන් එක යවනවා. ඇත්තටම මේ වෙලාවේ කතා කරන්න කැමති මේ ආක්‍රමණයේ පිටිපස්සේ ඉන්න අපිට ශක්තියක් වුණ පිරිසක් ඉන්නවා. දැන් අපි ගත්තොත් අපි ඩයමන්ඩ් ස්පොන්සර් LMR ෆයිනැන්ෂියල් ඒවල මොර්ගේජස් කරන advisory සහ මොර්ගේජ් ෆර්ම් එකක්. එතකොට ඒ වගේම අපි කොස්ටියුම් ඩිසයිනින් පාර්ට්නර් ඉන්නවා. අපි ආදරණීය චමිලායගේ අක්කා මැනික් ඩිසයින්. එතකොට අපිට පටන් ගත්තාම කවදාවත් අමතක කරන්න බැරි අපිත් එක හැමදාම හිටපු අපි මැගසින් ගායන කරුණාරත්න ඒ වගේම අපිට ගොඩක් විදිහේ ශක්තියක් වුණු රවි අයියා එතකොට ප්‍රීතිං එක්ස් ඒ වගේම ට්‍රැවල් ඉතාවෝ එතකොට අපේ beautician partnersලා හැටියට රෝෂිනි සුලෝචනා and දුරාංජලි ඒ වගේම අපේ මිත්‍රයා මේ චින්තන උදාර ඒ වගේම සෑහෙන පිරිසක් ඉන්නවා අපිට රැෆල් උදව් කරපු රීනා සහ අපේ උපුල්ලාරින්ද ගමගේ ඒ වගේම කියාගෙන යන්න පුළුවන්. මොකද මේ ආක්‍රමණය කියලා කියන්නේ ඇත්තටම අපි විතරක් නෙමෙයි අපේ පිටිපස්සෙන් ඉඳලා අපිට උදව් කරපු හැමෝටම ඒක හැමදේම මේ වෙලාවේ මතක් කරගන්න කැමතියි. ඒ වගේම විශේෂයෙන් අපේ SL Street Food Travel සහෝදරය පටන් ගත්ත දවසේ නම් අපිත් එක්ක බෑග්බෝන් එකක් වගේ ඉන්න කට්ටිය. ඒ වගේම මේ ආක්‍රමණයත් එක්කම සුන්දර ස්කොට්ලන්තයේ අලංකාර කරන්නට අපිත් එක්ක එක්වුණු ජීත් විජේසිංහ ඇතුළු එයාගේ ස්කොට් සිලෝන් එන්ටර්ටේන්මන්ට් සම්පූර්ණ ක්‍රූ එකම මේ වෙලාවේ මතක් කරන්න කැමතියි. ඒ වගේම තව කවුරු හරි ගොඩක් කියන්න ඉන්නවා ලිස්ට් එකක්. ඉතින් හැමෝම කියන්න බැරි හින්දා ඒ හැමෝමත් ආදරෙන් මතක් කරනවා මේ වෙලාවේ. එච්චරයි. වැඩි වෙලාවක් ගත්තේ නැහැ. හැබැයි රාවණා කිරුවාව ඉවර වෙනකොට අපි දෙයක් කරනවා. හැබැයි මේ අය සජීවීව මේ වැඩේ සිද්ධ වෙනවා කියලා දැනගෙන හිටියෙත් නැහැ. නමුත් ඔබව පොඩ්ඩක් කොනිත්තලා හිති කවන්න පුළුවන් වුණොත් කොහමද? ඔයගොල්ලෝ ආදරය කරන ගීත මතක් කරලා හැබැයි අඩමාත්‍රේ අදිමාත්‍රේ විඳින්න ඔයගොල්ලෝ එන්නට ඕනේ එදා දවසේ. ඒ හින්දා මම කැමතියි ඇමීලියා if we can a tiny piece of a song just to give them that kick to go ahead and buy those tickets in the last minute. Let's do that. I would like to perform, just sing Padda Padda from the outer band. Padda Padda lama gassa gassa එක පාට කරන් gets running තොල උරච්චි කල රත සායම් දාගෙන දිලවුන් දින සුදි Padda පච්ච කොටාගෙන රූප රටා අඳ පාන්ෂියාවන් මතේ අනේ කාලද මනේ වාස කළ තවස්ත හැන්නද සනින්. Thank you. කියන බුද මේ රාවණ බලකාය දෙපැත්තේ ඉන්නේ. ඇයිද ක්‍රිස්ටි මේ පැත්තේ ඉන්නවා. අසන්ත පැත්තේ ඉන්නවා. අපි කුරුකුල වටකලා දෙන්නේ. වටකලා කුරුකුල රස කරලා දෙන්න තමයි අපි කියන්නේ. ඒක ගොඩක් කිසිදු දෙන්නට අපේ රාවණ බලකායට අපි ගෞරවනීය ස්තුතිය. ඒවට සංගීත කණ්ඩායම සමග චන්දන මම ඔබට ආරාධනා කරන්නේ නැවත අපි ඒක ලස්සන ප්‍රසංගය බලන්න අපි ඒක ගියා.
රාවණා බලකායේ අලුත්ම වැඩේ අමතක කරන්න එපා. තුන්වෙනි වතාවනේ. අන්න 1 2 3 කියන්නේ 3 කියන දැන් හුඟක් දියුණු වෙච්ච තැන. ඒ නිසා ඒ ප්‍රසංගේ බලන්න අපි ශ්‍රී ලංකාවේ සහෝදර රසිකව ආරාධනා කරනවා. අපි හෙළමන ගෑමු ආක්‍රමණීය ප්‍රසංගයේදී. හරි. එතකොට මේ සර් ඇත්තටම සින්දු කෑලි දෙකක් කිව්වා. ඒ හින්දා ආයි ඉල්ලන්න බයයි. හෙට අනිද්දා අපි ඒ සින්දු ටික දෙන්න. හැබැයි චන්දන අයියා මේ පැත්තේ ඉන්නවා. මම හිතනවා ඒ වගේ ආදරණීය හඬක් අවසානයේ ලස්සන කරන්න නොතිබුණොත් පාඩුවක්. ඒ හින්දා ඔයගොල්ලෝ එන්නට ඕනේ විඳින්නට. අඩ මාත්‍රයෙන් දැනට මේක විඳින්න. ප්‍රේමය ලොව හැමතැනම ඇති හැමතැනටම මම වෙලා ඇති එනමුදු ප්‍රේමය කිමේ කියා හඳුනාගන්න කිසි කෙනෙකු නැති හඳුනාගත්ත ලාංකික සහෝදර රසිකව අනිවාර්යෙන් ඒකේ විශ්වාසය අපිට තියෙනවා. ප්‍රේමය හඳුනනවා නම් අපිට ආදරය කරනවා නම් ඔබ මේ ප්‍රසංගයේ ආක්‍රමණය ප්‍රසංගය බලන්න එන්නේ කියලා නැවත ගෞරවණීය ආරාධනා කරනවා. ඉතින් මේ හැම දෙනාටම ස්තුතියි. හැබැයි දැන් අවසානයේ කියලා කිව්වට ක්‍රිස්ටියානි මට පස්සේ ටිකකින් මතක් වුණා ටීජේට නිකන් ඉන්න දෙන්න බෑ. ටීජේට නිකන් ඉන්න දෙන්න බෑ. ඒක ඉන්න ටීජේ උනොත් පොඩි සින්දු කෑල්ලක් අහන්න ඕන කියලා මට හිතුණා. කමක් නෑ නේද ටීජේ? මමත් අවට බෑන්ඩ් එකේ හින්දා හැදිච්ච තරුවක්. ඉතින් ඒක මම නොදීව කියන ඕන තරක. ඉතින් අවට බෑන්ඩ් එකේ අපි ඉස්සෙල්ලාම හිට් කරපු මෙඩ්ලි එකේ මිනිස්සු මම හිතන්නේ ප්‍රේක්ෂකයෝ මිලියන 17කට වැඩි වැඩි ගත්තා. මම පොඩි කැලලක් කියනවා. හේන් කරුවරේ රංගදීමා හදවිලේ කී කර්මාදාවලේ සිසුවී පෙම් පාසලේ පහන් තරුසේ දිවිහිමා අම්බරේ සොමි කැන්දී ආදරේ එක්තැන් වෙමු ජීවිතේ පින්තැස දෙන පහස මා මනස රැඳී සතුට දිවිතිරය මත අදින රූසිරි බලන්. Thank you. මෙහෙම දෙයක් මගහරින්න එපා. ආදරණීය එංගලන්තයේ ඔබ හැමදාම මේ වගේ ලස්සන වැඩවලට ඔබේ හදවතින්ම සහාය දුන්නා. සහාය දෙන්න විතරක් නෙවෙයි ඔබත් විඳින්න කලබලකාරී ජීවිතේ පොඩ්ඩක් තිරින්න දාලා විඳින්නට මෙතෙන්ට එන්න. විඳින්න හදවතින් නරඹලා ඊට පස්සේ කකුල් දෙකට පොඩි සනීපයක් හම්බෙයි අපි නටන වෙලාව එනකොට. So this one is for every one of you. This is the final reminder. Few tickets left. Make sure you go ahead and buy them. The first venue is going to be on the 20th and it's going to be this Friday at the Vidhan Show Forum. Manchester is the starting point, and then after that we are moving to London, and that is going to be Crystal Grand Slough, and it is going to be a flagship event. So London, make sure you go ahead and buy the tickets. I think the ticket prices are starting from £40. So yeah, it is a reasonable price, and if you want to bring your boyfriend, girlfriend, that's fine, because maybe you couldn't take your girlfriend or boyfriend to the Valentine celebration, but it's still not too late. We are in time. So let's lock and load it. And I believe that I'm going to see you all on these dates. With that intention, හැමදාම වගේ අර එදා ජාතියට කියපු දෙයක් තියෙනවා සේකරයා. ඒ තමයි යම් සහ එම් තියෙන ලෝකයක් අපි ජීවත් වෙන්නේ. හැමදාම කියනවා වගේ ආදරණීය එංගලන්තයේ යම් සහ එම් තියෙන ලෝකේ ඔබෙන් සමුගන්නට අවසර රාවණා කෙරුවාවේ තුන්වෙනි වෙළුමයි මේ අවසන් වෙන්නේ. ආවඩා ආයුබෝවන්.